යාළුවනේ හොඟ දවසකට පස්සේ මාස දෙකකට විතර වැස්සෙනුත් ඉස්සෙල්ලා ඉතින් මේක අතහැරලා දාලා තිබ්බේ. අද තමයි මේ මගේ නයිමිරිස් වගාව බලන්න ආවේ. උදේවිල බලපුවම ටිකක් හොඳට තියෙනවා. ඒකේ ඉන්නවා මේක දැන් සුද්ධ කරලා ටිකක් සාත්තු කරන්නත් ඕනේ වගේ හිතුණා. බලන්නකො ටිකක් හොඳට මල් පල අල්ලලා තියෙනවා. ටිකක් සාත්තු කරලා ගත්තොත් අස්සන්නක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මේක ටිකක් රෝගයක් තියෙනවා වගේ වලත් කර වෙලා නේද පොඩි වෙලා. මේ ඉතින් යාළුවනේ මේකට මොකද කරන්න වෙන්නේ දැන්? කටුත් තියෙනවා සමහර වෙලාවට හොඟ කාලෙකින් සාත්තු කිරුවේ නැහැ. අදත්තු කිරුවෙත් නැහැ. පොළුවත් නොසෑහෙන්න හොදගෙන ගිහිල්ලා කෙලිමහන් වගාවක්නේ. ඒක බලලා මට දන්න කෙනෙක් දෙන්නෙක් කියනවද මේක මේ වගාවට දැන් ඊළඟට ආයි ගොඩ ගන්න මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් වෙන්නේ, මොන වගේ තෙල් බේත් ටිකක්ද ගහන්න පුළුවන් කියලා තරහ නැතුව කියනවාද යාළුවනේ. මොකද මේ මොකක්ම මේ වැස්සට වෙන්න අබු කාලේ කළු වෙලා කොළ පාට කහ වෙලා මේකට වෙන්න තියෙනවා හුඟක් වෙලා වගේ. හැබැයි ඉතින් මේ පායන කාලේ අල්ලගෙන හිටපු කියන මේ ගස් වලට ඇත්තටම පින්දෙන්න ඕනේ වතුරත් නැති. දැන් නම් ඉතින් මේ වැස්සත් එක්ක සෑහෙන්න ඒගොල්ලෝ ලොකු වෙලා තියෙනවා. මේ කාලේ හදිච්ච ගෙඩි කරල් ඉදිලා හොඳටම කුඩායි නේ. හොඳටම කුඩා කරලා ඉන්නා තරහ නැතු යාළුවනේ කමෙන්ට් එකක් දෙයක් දාලා මට කියන්නකෝ මොකද කරන්න පුළුවන් කියලා.